අයිවන් කමල් අයිබන් අපි සති කීපයට පස්සේ හම්බෙන්නේ කමල් සතුට සොයාගෙන පොඩි ගමනක් ගිහිල්ල ඇවිල්ලා ඉන්නේ සතුට දැනුම එක්ස්පීරියන්ස එක හොයාගෙන ගිහිල්ල ඇතර මේ පිටරට පොඩි සංචාරයකට පස්සේ අපි හම්බෙන්නේ ඉතින් මේ කවල් අද අපි කතා කරන්න ටිකක් වාස් සබ්ජෙක්්ටයක් ගැන ොට නැරකු කරගන්න අපි ට්‍රයගත් දෙමු පොඩි ඉන්ටරක්ෂණයක් අපි දීල පටග කතා කරන්න යන්නේ අපි බොහෝ දෙනෙක් හොයාගෙන යන සතුට ගැන මහිතන ජීවිතය පරමාර්ථය කැහුවොත් සමහරය කියන්න සතුට තමයි හොයන්නේ වෙන මුකුත් නෙවෙයි හැබැයි මේක මේ වචනයෙන් කතා කරන්නනේ අපි හදන්නේ ඒක කෙනෙකුට හිතන්න පුළුවන් අතිශය මෝඩ වැඩක් කියලා මොකද සතුට කියන්නේ විඳින්න ඕන දෙයක් ඒක දැනෙන්න ඕන එකක් ඒක කොහොමද අපි වචනයකට දාගන්නේ මේක තමයි තියෙන අභියෝගය. ඒ නිසා මේක මෝඩ නොවුනත් අමාරු වැඩක්. හැබැයි මේ අමාරු වැඩේ අපි කරලා බලමු. නියමයි. එහෙනම් welcome to the rabbit hole. කමල් මේ සතුට තියෙන්නේ රැෂනල් මයින්ඩ් එකේද එහෙම නැත්නම් ඉමෝෂනල් මයින්ඩ් එකේද? ඔව්. සතුට තියෙන ඉමෝෂනල් මයින්ඩ් එකේ. එතකොට ඒකයි අපිට දැනෙනවා කියලා කිව්වේ. ඒතකොට රැෂනල් මයින්ඩ් එකට අපි දැන් ගිහිල්ලා වචන හොයාගෙන මේ ඉමෝෂනල් මයින්ඩ් එකට දැනෙන දේ වටේ යන්නයි හදන්නේ. දැන් මේක ඇතුළට යන්න නම් ඉමෝෂනල් මයින්ඩ් එකෙන් තමයි යන්න ඕනේ. ඒතකොට කතාවක් කරන්න බෑ. වචන නැහැ. ඒතකොට දැන් අපි කරන්නේ සතුට ඇතුළට යනවා වෙනුවට සතුට වටේ යනවා. වටේ යන්නේ වචන ඔස්සේ. එතකොට අපිට සතුටේ විවිධ පැතිකඩ හම්බ වෙයි. හැබැයි අපිට සතුට මුණ ගැහෙන එකක් නැහැ. ඒත් මට හිතෙනවා වැදගත් වෙයි කියලා මේ වටේ යන ගමන. සතුට මුණ ගැහෙන එකක් නෑ. ඒක ලස්සන කතාවක්. කියන්නේ ඒක ලස්සන කතාවක් මම කැමතියි ඒක. කොහොමද දැන් ඔය සතුට කියනකොටම මුලින්ම එන එකනේ දුක. ඒ කියන්නේ දුක පවතින්න ඕනේ සතුට තියෙන හැටි සතුට පවතින දුක තියෙන. දුකයි සතුටයි අතර සම්බන්ධයක් තියෙනවද කොහොමද? ඔව් දැන් සම්බන්ධයක් නැතුවම නෙවෙයි. හැබැයි මේ දෙකක් හැටියට දකින්න එක තමයි හොඳ. දැන් අපි කෙනෙකුට දුකක් හිතුනොත් අපි හිතමු ඒ දුක මොකක් හරි විදියකට නැති කරගත්තා කියලා. හැබැයි එතකොට සතුට ඇති වෙන්නේ නැහැ. දුක කියන එක මයිනස් එකක්, ඍණාගයක්. එතකොට ඍණ නැහැ කියන්නේ අපි යන්නේ බිඳුවට. එතකොට සතුට ඇති වෙන්න නම් මේ බිඳුවෙන් උඩට යන්න ඕන. එතකොට තමයි ධනාගයක් වෙන්නේ. එතකොට දුක කියන්නේ එකක්, දුක නැති වෙනවා කියන්නේ එකක්, සතුට නැති වෙනවා කියන්නේ තව එකක්, සතුට ඇති වෙනවා කියන්නේ තවත් එකක්. හතරක් තියෙනවා උතන. very interesting. එතකොට දැන් ඕක අපිට මේ රැෂනල් මයින්ඩ් එක ඇතුලේ සතුට හොයාගන්න බැරිද කොයි වෙලාවක? රැෂනල් මයින්ඩ් එක ඇතුලේ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ඩිස්කවර් අපිට කියුරියොසිටි කියලා එකක් තියෙනවානේ. අපිට තියෙනවා කුතුහලයක් යම් දේවල් පිළිබඳව. අපි එතකොට ඒ කුතුහලය සංසිඳව ගන්න අපි ඒක හඹාගෙන යනවා හොයන්න පටන් ගන්නවා. දැන් රැබිට් හෝල් එක ඇතුළෙත් අපි මේ හොයාගෙන යනවනේ මේ ගමන. එතකොට මේක ඇතුලේ අපි රැෂනල් මයින්ඩ් එක තමයි වැඩ කරන්නේ. එතකොට ඒකෙන් ලබා ගන්න දැනුම අපිට සතුටට හේතු වෙනවා. ඉතින් ඒ නිසා සම්බන්ධයක් නැම කියන්න බෑ. දැන් ඔය අපේ තියෙන සමාජ වටපිටාවත් එක්ක විශේෂයෙන්ම අපි ලංකාව වගේ රටවල් ගත්තාම අපිට නිකන් ඩිෆෝල්ට් කරලා තියෙනවනේ කමා මේ සල්ලි මුදල් ආර්ථික දියුණුව තමයි සතුට ගේන්නේ කියලා. ඒක ඇත්තට මේ වගේ තැනක්ද? ඔව්. මට හිතෙනවා ඒක අපිට විසඳ ගන්න පුළුවන් මේ සතුටේ ප්‍රභේද දෙකක් තියෙනවා අපි ගැන කතා කළා. දැන් අපි මේක ඉංග්‍රීසියෙන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. එකක් තමයි pleasure. අනිත් එක තමයි happiness. දැන් ප්ලෙෂර් කියන්නේ අපිට කායිකව විඳින්න පුළුවන් එකක්. දැන් අපිට රසවත් කෑමක් කනකොට අපේ රස නහර පිනා යනවා කියලා තමයි කියන්නේ. එතකොට දැන් අපිට ඒක ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් ඒක මතක් කරලා සතුටු වෙන්න. එතකොට විඳීමකට වඩා වෙන එකක් එතකොට. එතකොට මේ විඳීම කියන එක තමයි ප්ලෙෂර් හැටියට යන්නේ. හැපිනස් කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඊට අමතරව දැන් සල්ලි ඕන අපිට දුක නැති කරගන්න. අපිටම අපිට මේ තියෙනවා මැසි මදුරු කරදර හීට් එක දැන් ඔය ඔක්කොමත් එකෙන් මිදෙන්න පුළුවන් AC එකක් හයි කරගත්තොත්. එතකොට අර ඩිස්කම්ෆර්ට් එක නැති වෙනවා සල්ලි නිසා. එතකොට දුක නැති වුනහම සතුට ගන්න ලේසි. ඒ කියන්නේ දුකෙන් ඉන්න කෙනෙකුට සතුටට ලං වෙන්න බෑ. ඒ නිසා සල්ලි වලින් අපි කරන්නේ දුක නැති කරගන්න එක.
දුක නැති කරගත්තට පස්සේ සතුට ගන්න අවකාශයක් ලැබෙනවා, ඉඩක් ලැබෙනවා. ඒ අර්ථයෙන් සල්ලි අවශ්‍යයි. ඒතකොට සල්ලි අවශ්‍ය වෙන්නේ එක්තරා දුරකට. එතනින් එහාට සල්ලි වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් උදාහරණයක් හැටියට සල්ලි වලට මෙට්ටයක් ගන්න පුළුවන්. ඒකට හොඳ නිින්දක් ගන්න බෑ. හොඳ නිින්දක් ගන්න අපේ හිත සතුටෙන් තියෙන්න ඕන. එතකොට ඒ නිසා මේ සල්ලි වලට සතුට සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හැබැයි හැම දෙයක්ම කරන්න බෑ. ඕකේ ලස්සන කැම්පේන් එකක් තිබුණා මම මේක මම දැන් කලිනුත් කියලා ඇති කොහේ හරි මේකේ කිව්වද වෙන channel එකක කිව්වද කියලා මතක නැහැ. මේ එංගලන්තේ ස්විප් විකුණන කම්පැනි එකකින් කරා කැම්පේන් එක මේ අවුරුදු ගානකට කලින් 2015 2020 වගේ මේ ඒක අදහස people say that you can't buy happiness but you can cry in your yacht කැම්පේන් එක කරවට අඬන්න පුළුවන් yacht එක මේ ඕකේ දැන් ඕක කම කියනකොට එන එකක් තමයි මේ සතුට කියන එක බාහිර කාරණාවක්ද එහෙම නැත්නම් අභ්‍යන්තරව අපි ලෝකයේ දකින පර්ස්පෙක්ටිව් එක ගැන කාරණාවක්. ඔව්. ඒ දෙකම තියෙනවා. දැන් අපිට තියෙනවා බේස් ලයින් හැපිනස් කියලා එකක්. දැන් උදාහරණයකට උදාරගේ බේස් ලයින් හැපිනස් එක මට වඩා උඩින් තියෙන්නේ කියලා මට හිතෙනවා. දැන් මගේ එක ඊට වඩා යටින් තියෙනවා වගේ. මම මේ අපේ අත්දැකීම අනුව මම කියන්නේ. ඒකට දැන් බාහිර සාධක වලින් මොකද වෙන්නේ? උදාරගේ බේස් ලයින් හැපිනස් එකෙන් උඩට යන්න උදාරට පුළුවන්. එහෙම නැත්නම් එකෙන් පහළට වැටෙන්න පුළුවන්. බාහිර සාධක නිසා. හැබැයි බේස් ලයින් හැපිනස් එක කියන එක අපි තුල තියෙන එක. අපි උරුම කරගෙන තියෙන එක. ඒ කියන්නේ මේ මොහොතේ මගේ බේස් මේ මොහොතේ කියන එකට කියනවට වඩා මේ ජීවිතේ මේ අවදියේ මම ඉන්න තැන මට බේස් ලයින් හැපිනස් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ වචනේ පොඩ්ඩක් පැහැදිලි කරමු. බේස් ලයින් හැපිනස් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරමු. ඒ කියන්නේ බාහිර සාධක මොනවා තිබුණත් ඒවයින් ස්වායත්තව අපිට තියෙන හැපිනස් ලෙවල් එක. right. එතකොට දැන් ඉන මෙතන තියෙන එක. එතන තියෙන එක. ඒක මෙතනත් නෙමෙයි තියෙන එක මෙතන තියෙන්නේ. ඔව්. එතකොට වැඩේ වෙන්නේ බාහිර සාධකයක් ආපුවාම දැන් මේක පොසිටිව් එකක් නම් මේ අපේ මූඩ් එක තව එලිවේට් වෙනවා. හැබැයි දැන් සමහර බාහිර සාධක ආවම මේක අඩු වෙනවා. හැබැයි බාහිර සාධක වලට අමාරුයි මේක ගොඩාක් එහාට මෙහාට කරන්න. දැන් අපි හිතමු දැන් ගොඩක් ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ගේ බේස් ලයින් හැපිනස් එක අඩුයි. එතකොට දැන් ඒ වගේ කෙනෙකුට ඕන බේස් ලයින් හැපිනස් එක හදාගන්න සමහරවිට වෛද්‍ය ප්‍රතිකාර ප්‍රොෆෙෂනල් හෙල්ප් එකක් ඕන. හැබැයි දැන් අපිට බේස් ලයින් හැපිනස් එක හදාගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අපි ඒ ගැන කතා කරමු පස්සේ වෙලාවක. අනිවාර්යයෙන්. ඔව්. මේ කම කියමින් හිටියේ බේස් ලයින් හැපිනස් එකත් එක්ක මේ බාහිර සාධකවල තියෙන බලපෑම සම්බන්ධ. ඔව්. එතකොට දැන් අපි දැන් මගේ එක දවසක් මගේ පුතෙක් අහනවා එක දරුවෙක් තාත්තා මේ හැපි වෙන්නේ මොන වෙලාවටද කියලා. ඉතින් ඒතර මං කිව්වා මම හොඳට ඉර පායලා තියෙනවා නම් සනි ඩේ මම හැපි කියලා. ඒතකොට එයා කියනවා ඒක ෆ්ලක්චුවේට් වෙන එක. එහෙම නෙවෙයි මට ඕන. මේ ඒව වලින් ස්වායත්තව මේක තියෙන තැන මොකද්ද? පුළුවන්ද කියලා. ඒව වලින් බාහිරව අපිට පුළුවන්ද හැපි වෙන්න කියන එක. ඒතකොට මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තොත් අපි උත්සාහ කරනවා බේස් ලයින් හැපිනස් එක ඉහළින් තියාගන්න. එතකොට බාහිර සාධක වලට අමාරුයි අපිව ලේසියෙන් මේ පහළට දාන්න. මොකද බේස් ලයින් හැපිනස් එකෙන් හැපිනස් එකට ගොඩාක් ලොකු බලපෑමක් වෙන්න ඕන එක වැටෙන්න. හැපිනස් එක අඩු නම් මේක වැටෙන්න ලේසි. මේක තමයි මම කැමති විස්තර කරන්න. සුපර්. දැන් ඔය ලංකාව වගේ රටවල තව එකක් තියෙනවා නේද මේ හුඟක් කට්ටිය මේ සතුට හොයාගෙන අතීතයට යනවා නේද නිකන් අපි මෙහෙමයි හිටියේ මෙහෙම මොකක් හරි ඒකේ මොකද්ද ඇචීව් කරගන්න හරි මොකද්ද අපි යනවා නේද එහෙම ගමන. ඔව්. අපි තියෙනවා මේ සෙල්ෆ් දෙකක්. ඒ කියන්නේ මම කියන එක්කෙනාගේ තියෙනවා එක්ස්පීරියන්සිං සෙල්ෆ්. ඒ කියන්නේ මම විඳින මම කෙනෙක් ඉන්නවා. අපිට මට දැන් තුවාලයක් හැදිලා තියෙනවා කියලා. මම මේ තුවාලේ වේදනාව විඳිනවා මේ මොහොතේ. ඊට පස්සේ තියෙනවා රිමෙම්බරින් සෙල්ෆ් කියලා එකක්. ඒ කියන්නේ දැන් මේ වේදනාව දැන් ඉවරයි. මගේ තුවාලේ සනීපයි. මට ආයි වෙලාවක මේ තුවාලේ මතක් කරලා ඒ අත්දැකීම නැවත ආවර්ජනය කරන්න පුළුවන්. ඒතර ඒකට අපි කියන්නේ රිමෙම්බරින් සෙල්ෆ් කියලා. දැන් අපි හිතමු අපි මගේ
පෙම්වතිය මුණ ගැහිච්ච දවසේ මම විඳිනවා. හැබැයි ඊට පස්සේ කාලෙක මට ඒක මතක් කර ආතල් එකක් ගන්න පුළුවන්. ඒක රිමෙම්බරින් සෙල්ෆ් එක. ඒතකොට මේ දෙකම අපි තුල තියෙනවා. දැන් සංචාරයේ යෙදෙනකොට පේන එකක් තමයි ෆොටෝ ගහනවා ඉවරයක් නැතුව. මොකද අපි මේ අර රිමෙම්බරින් සෙල්ෆ් එකට එකතු කරනවා. දැන් මේක එක්ස්පීරියන්ස් කරන වෙලාවක අපි දැන් සංචාරයේ මේ තියෙන ඇම්බියන්ස් එක මේකේ වටපිටාව දූවිල්ල ඔක්කොම විඳින ගමන් ඒකත් පැත්තකින් තියලා ඒක අභිභවා එනවා අර කැප්චර් කරන එක රිමෙම්බරින් සෙල්ෆ් එකට අපි ෆීඩ් කරන්න ඕන. ඒකත් අපි තියා ගන්නවා. ඉතින් ඔය දෙකම තියෙනවා. ඒතර අතීතය ආවර්ජනය කරනවා කියලා ඒ අතීත කාමය එහෙම නැත්නම් අතීතය දිහා බලන එක ඒකත් සතුට ලබා ගන්න එක ක්‍රමයක්. පැහැදිලි. ඒ කියන්නේ මේක සමහර කෙනෙකුට අතීතය කියන එක මේ මිනිස්සුන්ට එතන තැම්පත් වෙනවා නේද? අපිට මෙන්න මේවයි ෆීල් වෙන්නේ. අපි හිතමු මුලින්ම රටකට ගිහිල්ලා අපි යමක් දකිනවා කියලා අපි අහලා තියෙන දැන් අපි කිව්වට කමක් නැත්නම් ඒ කියන්නේ අපි අහලා තියෙනවනේ ඊජිප්තුවේ ග්‍රේට් පිරමිඩ්ස් ගැන. දැන් ඒක කමල්ට දෙයක් දැක්කම දැනෙන ෆීල් එක තියෙන්නේ. ඒ ෆීල් එක තැම්පත් වෙනවා නේද? ඔව්. ඒක තමයි. දැන් ඒක වැඩේ උදාහරණ මෙහෙම එකක් තියෙනවා. දැන් සමහර අපේ තියෙන පංචේන්ද්‍රය. දැන් අපිට විඳිනකොට අපිට විඳින්න පුළුවන් යමක සුවඳ. ඒකේ තියෙන සවුන්ඩ්ස් වල තියෙන ඩෙප්ත් එක. ඊට පස්සේ ඇහැට පේන විෂුවල් එකේ ඩෙප්ත් එක. ඒකේ ලයිටින්ග්ද ඔක්කොමත් එක්ක. දැන් අපි එක්ස්පීරියන්ස් එක හොඳට කරොත් ඒ කියන්නේ අපි එක්ස්පීරියන්ස් එකේ ඒ වෙලාවේ මයින්ඩ්ෆුල්නස් එකක් එක්ක හිටියොත් එතකොට අපි ඒ ඔක්කොමත් එක්ක තමයි අපි එක්ස්පීරියන්ස් එක විඳින්නේ. එතකොට අපේ රිමෙම්බරින් සෙල්ෆ් එකේ අර ඔයින් ඕනම එකක් ආයි මතුවනොත් අර අතීතය ආවර්ජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ ආපු මියුසික් එක. මම දැන් අපි ඉන්දියාවේ කොහේ හරි යනකොට මම ඇහෙනවා ඉන්දියන් මියුසික් එකක්. ඒතකොට දැන් මේක මම වෙන කොහේ හරි යනකොට මට ඉන්දියාවේ ඒ ගමන මතක් වෙනවා. ඒක ට්‍රිගර් වෙනවා. ඒක ට්‍රිගර් වෙනවා. ඉතින් ඒ නිසා අර හොඳටම එක්ස්පීරියන්ස් කරන එක්කෙනෙකුට තමයි රිමෙම්බරින් සෙල්ෆ් එකේනොත් අතීතය ආවර්ජනය කරන්න පුළුවන් වැඩිම හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අර විඳින එක උපරිමයෙන් විඳින්න කියන එක මයින්ඩ්ෆුල්නස් එකක් එක්ක විඳින්න කියන එක තමයි සතුට ගන්න තියෙන එක විදියක්. දැන් අර කැමරා කරන්න විතරක් ගත්තාම වෙන්නේ අරක පොඩ්ඩක් අඩු වෙනවා. දෙකම ඕන. හැබැයි අපි ඒ දෙක බැලන්ස් එකේ යන්න ඕන. කමල් කියන්නේ මං ගැන මන් දන්නවා. මට කැමරාවක් එක්ක තමයි ට්‍රැවලින් කියන එක හැමතිස්සෙම වෙන්නේ. කමල් දැන් ඕක දැන් කියනකොට දැන් අපි හිතමු දැන් අපි නැවතත් ඔය පිටරට ගිය උදාහරණෙම ගමුකෝ පොඩි. ඒකට එහෙම නැතර කෙල්ලව හම්බෙච්ච උදාහරණයක් කියලා. දැන් ඕකේ අපිට end of the day දවසක් පහු වුණ ගමන් හරි. අපිට තියෙන්නේ කතාවක්නේ කියන්නේ. ඔව්. So we have a story to tell. ඔව්. End of the day we have a story to tell. ඒක emotional කියන්නේ දුක හිතන කතාවක් වෙන්න පුළුවන්, සතුට හිතන වෙන්න පුළුවන්, ත්‍රාසය වෙන්න පුළුවන්, භීතිය වෙන්න පුළුවන්, බය වෙන්න පුළුවන් එකක්. හැබැයි අපි ඔක්කොම ජීවත් වෙන්නේ ඒක කතාවක තමයි. කියන මං අහන්නේ. කතාවක්ද මේ කියන්නේ ජීවිත කාලය පුරාවට මේ සතුට කියන්නේ කතාවක්ද අපි කියන. ඔව්. මෙහෙම එකක් තියෙනවා. දැන් කියන්නේ අපි මම හිතා අපි කලින් දවසක කතා කරා උදාහරණ මතකද දන්නේ අපි ජීවත් වෙනවා ස්ටෝරි එකක් ඇතුලේ කැරක්ටර් එකක් තෝරගෙන. දැන් මේ සංචාරයේදීත් මට හම්බුණා ලෝයර් කෙනෙක්. ඉතින් මම ඔයා හැමෝගෙම අහන ප්‍රශ්නයක් තියෙනවා. මම අහනවා දැන් ඔයා කියපු පොත් මොනවද? ඔයාට ඉන්ෆ්ලුවන්ස් වෙච්ච ඔයාගේ ජීවිතේට. ඉතින් එයා කිව්වා සුදු ගෝණ, සුදු වැද්දා, ඒ වගේ ටිකක් බැලුවම මේක ඩිස්කවරි එකක් එක්ක තියෙන්නේ. මේ දෙක. දැන් එයාගේ ලෝයර් කෙනෙක් කියන එකට අමතරව එයාගේ හොබි එක තමයි මේ වගේ තැන් වල යන එක. එයා YouTuber කෙනෙක්. එයා තැන් වල ගිහිල්ලා ඒවර ලංකාවේ කෙනෙක්ද? ලංකාවේ කෙනෙක්. ඉතින් මං ඉගමන මං අහුවා මේ ඔයා ෂර්ලොක් හොල්ම්ස් පොත් එහෙම මේ කියවලා නැද්ද? මං ඒකට හරිම ආසයි. මගේ ළඟ ඒ ෆුල් ලොට් එක තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මුළු මේකම තියෙනවා කියලා කිව්වා. ඒතර මේ ෂර්ලොක් හොල්ම්ස් එකයි එයාගේ ලෝයර් කියන ජීවිතයයි කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ එයා මේ හදාගත්ත ස්ටෝරි එකක් ඇතුළේ ඉන්නවා. එතකොට සතුට අපිට වැඩිපුර එනවා අපිට මේ ස්ටෝරි එකේ ජීවත් වෙන්න පුළුවන් වෙන තාක්. සහ අපි ඒකේ තෝරගන්න කැරක්ටර් එක රඟපාන්න පුළුවන් වෙන තාක්. එතකොට ඒ නිසා ස්ටෝරි එක තෝරගත්තොත් අපි මොන ස්ටෝරි එකක් ඇතුළේ ජීවත් වෙන්නේ කියලා අපිට ලේසි සතුට හොයාගෙන යන
පාත් එක අපි හැබැයි අන්කොන්ෂස්ලි ගොඩක් අය ඒක කරනවා. නොදැනුවත්ව හෝ ඒක කරනවා. ස්ටෝරියක් ඇතුළේ ජීවත් වෙනවා, කැරක්ටර් එකක් තෝරගන්නවා. ඒ කැරක්ටර් එක රඟපාලා ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒක තමයි සතුටු වෙන එක ප්‍රධාන මාර්ගය. දැන් ඕකේ අර කමල් ඔහොම කියනකොට කාට හරි හිතෙන්න පුළුවන් ඔය ස්ටෝරිය කියන්නේ ඇත්තටම අපි හදාගත්ත කන්ස්ට්‍රක්ටිව් රියැලිටි එකක් කියලා. හැබැයි ට්‍රූ ඇත්ත කියන එක තියෙන්නේ අපෙන් එළිය කියන. අන්න එහෙම හිතෙන්න පුළුවන් නේද? දැන් අපි හිතමු සිටුේෂන් එකකට අපිට මුහුණ දෙන්න පුළුවන් අපි හදාගත්ත ස්ටෝරි එක ඇතුලේ. හැබැයි ඇත්ත ඒක නෙවෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඇත්ත ඊට වඩා දුකයි කියලා. මට එතකොට එන ලොකුම ප්‍රශ්න තමයි මොකද්ද මේ ඇත්ත කියලා කියන්නේ. එහෙම එකක් තියෙනවද? ඒ කියන්නේ අපි ඇත්තටම කරන්නේ ස්ටෝරි එකක් ඇතුලේ තමයි. ස්ටෝරි එකෙන් පිට ඇත්තක් නැහැ. මේක ටිකක් බරපතල ප්‍රකාශයක්. නෑ කමන්න. බරපතල ප්‍රකාශයක්. ඒ කියන්නේ ස්ටෝරි එකෙන් පිට දෙයක් නැහැ. ඇත්ත පවතින්නේ ස්ටෝරි එක ඇතුලේ. ඔව් ද ඇත්ත කියලා එකක් නැහැ කියලා මං කියනවා. ඇත්ත කියලා එකක් නැහැ. අපිට තියෙන්නේ හදාගත්ත රියැලිටි එක ස්ටෝරි එක. ස්ටෝරි එකක්. ඔව්. දැන් ඇත්ත තියෙනවා ඒ ස්ටෝරි එකේ ඩීටේල්ස් වල. හරියට හරි. එතකොට නැතුව ස්ටෝරි එකේ ඇත්තක් නැහැ. ස්ටෝරි එකේ ඩීටේල්ස් වල ඇත්තක් තියෙනවා. එතකොට ඔබ පොඩි උදාහරණයක් කියන්න පුළුවන්ද අපිට ඒකට? දැන් අපි ගමු මම දැන් මගේ මෙහෙවර හැටියට මම හිතාගෙන ඉන්නවා මම දන්න දෙයක් කියලා මිනිහෙක්ව වෙනස් කරන එක, ආයතනයක් වෙනස් කරන එක, රටක් සමාජයක් වෙනස් කරන එක එහෙම නිකන් පුරෝගාමී එකක මම ඉන්නවා කියලා වගේ මම කතාවක් හදාගෙන තියෙනවා. ඒක තමයි වගේ ස්ටෝරි එක. මගේ ස්ටෝරි එක. ඒතර හැබැයි මේ ස්ටෝරි එකේ ඉන්න මම ඇත්ත එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒතර මම දැනගන්න ඕන මිනිස්සු මොන වගේද? මිනිස්සු අතර තියෙන විවිධත්වය මොකද්ද? ඒව ඇත්ත. ඒවා ස්ටෝරිස් නෙවෙයි. ඒවා සයන්ස්. එතකොට මේ ස්ටෝරි එක සයන්ස් නෙවෙයි. ඒ ස්ටෝරි එකේ ඇත්තක් නැහැ. හැබැයි දැන් මේක ස්ටෝරි එක ඇතුළේ ජීවත් වෙන්න මම මේ ඩීටේල්ස් එක්ක මේ ගනුදෙනු කරන්න ඕන. ඒක තමයි සයන්ස්. ඒක නැතුව බෑ. very interesting. ඒක කෑල්ල තමයි ඇත්ත කියලා එකක් නැහැ. තියෙන්නේ රියැලිටි එකක් තමයි අපි හදාගත්තේ. ඒක මං හිතන්නේ අපිට වෙනවා තව පොඩ්ඩක් කතා කරන්න පුළුවන් විෂයක් අපි දවසකට පොඩ්ඩක් අපි ඒක පොඩ්ඩක් කතා කරමු. මේක මං හරි ආස විෂයක්. එතකොට දැන් ඔය හුඟක්ම එකක් තමයි කමම අපි දැක්කොත් එහෙම මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් අසතුටින් ඉන්නේ. මට හිතෙනවා මේ මම ඉතාම අඩු ප්‍රමාණයක් තමයි හම්බෙලා තියෙන්නේ මේ කැමැත්තෙන් වැඩට යන කියලා හිතන්නකෝ. දැන් මම නම් ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. දැන් අද වගේ දවස් විශේෂයෙන්ම අද උදේ අපි රැබිට් හෝල් එකේම නිශාන්තත් එක්ක කතාවක් දැම්මා. දැන් අද හවස කමල් ඇවිල්ලා එනවා. මම නැගිටින්නෙම පොඩි සොමියක් තියෙනවා ඉතින් මට මේක ගැන කතා කරන්න කියලා. එහෙම එකක් එක්ක ඉතින් මෙතෙන්ට ආවමට මගේ මිතුරන් ඉන්නවා. ඉතින් මං කියන්නේ මීට වඩා හොඳ එන්වයරන්මන්ට් එකක් මේ හම්බෙන්නේ නැහැ මිනිහෙකුට වැඩ කරන්න වගේ එකක් මට තියෙනවා. අර උදේට නැගිටින කම්මැලිකම ඇරුණා. නමුත් දැන් අපි ඇත්තටම සතුට වෙනුවෙන් මොනවද කරන්නේ? සතුටෙන් මොනවද කරන්නේ මේ අපේ සමාජයේ මිනිස්සු? බලාගෙන ගියා වැඩි හරියක් ගත කරලා තියෙන අකමැති දේවල් කරන්නේ. ඔව් දැන් මෙහෙම එකක් තියෙනවනේ උදාහරණ දැන් මගේ ජීවිතය ගත්තොත් මට ඉංජිනේරුවෙක් වෙන්න කියලා බලකිරීමක් මගේ තාත්තගෙන් තිබුණා. රයිට් හරි. එතකොට මට ගණන් පුළුවන්. මම ඒ නිසා විශ්වවිද්‍යාලයට ගියා. ඉංජිනේරුවෙක් වුණා. ඒතර දැන් මට ඒක පුළුවන්. මට ඒක ඇතුලේ ඉංජිනේරින් ඩිසයින් එකක් කරන්න, ඒ කන්ස්ට්‍රක්ෂන් එකක් බලලා මේවා කරන්න ඔක්කොම පුළුවන්. හැබැයි දැන් සමාවෙන්න මම මේ පොඩි වෙඩින් ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඒ කියන්නේ කමල් මේ ඊජිප්තුවට ගිහිල්ලා ග්‍රේට් පිරමිඩ්ස් බලනකොට ගිහිල්ලා මොකද ඩෑම් එකකුත් බලලා ඇවිල්ලා තියෙනවා මම දැක්කා. ඒක පොඩ්ඩක් ජීන් එකේම තියෙනවා මට පේන්නේ. ඩිසයින් එක. ඒක අර ෆැමිලියරිටි එකත් එක්ක එන එකක්. ඒකන දන්න නිසා. හැබැයි වැඩේ තියෙන්නේ මට ලොකු තෘප්තියක් ඒ ඉංජිනේරින් ෆීල්ඩ් එකේ කරපු වැඩවල මට තිබුණේ නැහැ. රයිට්. මොකද මේක තාත්තා කියපු නිසා මම බාරගත්ත වැඩක්. හරි. එතකොට මම දැන් ඒක ඇතුළෙත් මං හෙව්වේ වෙන ඒවා. මං වීඩියෝ ෆිල්ම්ස් වගේක් හැදුවා ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ හිස්ටරි එක ගැන. එතකොට මම මේ ගොවියොත් එක්ක සංනිවේදනය කරන එක ගැන චිත්‍රපටි වගේක් කරා. පාර්ටිසිපේටිව් මැනේජ්මන්ට් ගැන වීඩියෝ ෆිල්ම්ස් හැදුවා. ඒතර මට මේ හැම එකකම තිබුණේ ඒ කියන්නේ ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඉංජිනේර කෙනෙක් වුණාට
මම සතුටු වුණේ අර වගේ වැඩ කරලා. එතකොට දැන් මම ට්‍රේනින් වලට කැමතියි. එතකොට දැන් ඒකයි මම කිව්වේ දැන් මම ස්ටෝරි එකක් දැන් මට දීලා තියෙන එක ඇතුලේ මම මගේ ස්ටෝරි එකට අවශ්‍ය කරන මේවා ටික හදාගන්න හදනවා. එතකොට දැන් මම මේකෙන් අදහස් කරන්නේ මට පුළුවන් වැඩ කියලා જાතියක් තියෙනවා. right එතකොට මට ගණන් හදන්න පුළුවන් ඉංජිනේරින් ඩිසයින් ඔක්කොම පුළුවන්. පුළුවන් වැඩ වෙනයි. මම ආසාවෙන් කරන වැඩ කියනවා වෙනයි. පැහැදිලි නේ? පැහැදිලි එතකොට දැන් තව වැඩක් තව එකක් තියෙනවා මට ගෙවන වැඩ තියෙනවා. ඔව් ඒක ඒක සමහරකට ආසාවෙම කරන වැඩ නෙමෙයිනේ ආසාවෙන් කරන වැඩ නෙමෙයි. ඒතර සමහරලාට මට තියෙනවා මට පුළුවන් වැඩ තියෙනවා. ඒ පුළුවන් වැඩ වලින් කොටසකට මට ගෙවීමක් කරනවා. එතකොට ඒ ගෙවීම නිසා මම රස්සාවකට යනවා. ඒ වැඩ කරනවා. හැබැයි මම ඒක ලොකුවට ආසාවකින් නෙවෙයි කරන්නේ. පැෂනේට් නෑ මම. හැබැයි ආසාවෙන් කරන වැඩ ගෙවීමක් නැති වුණා වුණත් මම ඒක පැෂනේට්ලි කරනවා. ඒතර මේ වගේ අපිට වැඩ බෙදා ගන්න පුළුවන් ඕනනම් ඒකට දැන් කෙනෙකුට පුළුවන් නම් තමන් හොඳටම කරන්න පුළුවන් වැඩේ හොඳටම උපයන්නත් පුළුවන් නම් ඒකෙන් හොඳටම ආස්වාදයක් ගන්නත් පුළුවන් නම් ඒක තමයි ප්‍රයෝගය. ඒක තමයි අල්ටිමේට් සතුට. මොකද හැම එකම ගැලපිලා එන එක. හැබැයි ගොඩක් වෙලාවට අපිට මේ තුනම ඕලැප් වෙන්නේ නැහැ හැම විටම. ඒ නිසා අපිට යම් යම් දේවල් කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා ජීවිතේ හදා ගන්නකොට. ඔව්. එතකොට තමයි අපිට ඕනි වෙන්නේ රියැලිටි එක කන්ස්ට්‍රක්ට් කරගන්න අපේ හැපිනස් එක ඔව්. පොඩි බබල් එක ඇතුළට දාගන්න ඕනේ. දාගන්න. ඒක මම වෙරිෆිකේෂන් එක ඇතුළෙත් මම හොයන්නේ ස්ටෝරි එකේ කෑලි. කෑලි. දැන් ඕකේ මේ තමයි අපිට නිතර ඇහෙන එකක් තමයි මේ සතුට කියන එක අපි හඹාගෙන යන්න ඕනේ කියලා. ඇත්තට මේ සතුට හඹාගෙන යන මිනිස්සුන්ට සතුට හම්බ වෙනවද? ඔව් දැන් හිමනේ දැන් සතුට ඉලක්කය වුණාම අපිට පොඩි ඇන්ක්සයිටි එකක් එනවා. අපිට මේක ගන්න පුළුවන් වෙයිද? එතකොට ඊට පස්සේ අපිට ස්ට්‍රෙස් එකක් එනවා, ආතතියක් එනවා. එතකොට දැන් ඒවත් එක්ක එන්නේ දුකනේ. බය, සැකය. එතකොට මේ ටාගට් එකක් තියලා හඹාගෙන යනකොට දුක ඇති වෙන්න තියෙන chance එක වැඩි. හැබැයි එහෙම නැතුව මේ අපිට ටාගට් වලින් නැතුව අපි කරන සමහර වැඩවලදී අපිට සතුට ඉබේම හම්බ වෙනවා. එතකොට අර වගේ ෆ්‍රස්ට්‍රේෂන් එකක් එන්නේ නැහැ. දැන් මේක මම හිතන්නේ වැඩියම විස්තර කරන්න පුළුවන් අපිට අර අන්තිමට උදාර කරපු මේ එපිසෝඩ් එක ඩොක්ටර්ත් එක්ක ඒකේ ඩොක්ටර් ලස්සන කතාවක් කියනවනේ. ප්‍රොසෙස් එකයි අවුට්කම් එකයි. ඒක ප්‍රොසෙස් එක එන්ජොයි කරන්න කියලා. එතකොට දැන් මම කියන්නේ දැන් අර අවුට්කම් එක තමයි ටාගට් එක. දැන් ටාගට් එක අපිට ලැබුණ නැත්තම් අපිට නිකන් අහිමි වීමක්, පරාජයක්. ඒතර ඒක තමයි අපිට ආතතිය ඇති කරන්නේ. ඒක තමයි ඩිස්කම්ෆර්ට් එක ඇති කරන්නේ. හැබැයි අපි ප්‍රොසෙස් එකට ફોකස් කරොත් මොකද වෙන්නේ? ඒතර අපි කරන වැඩේ පැෂනේට්ලි කරනවා. අපිට රිසල්ට් එක අදාළ නැහැ. හැබැයි රිසල්ට් එක හොඳ එකක් වෙන්න පුළුවන්. මොකද අපි ප්‍රොසෙස් එක ලස්සනට කරන නිසා. හැබැයි රිසල්ට් එක ඔළුවේ තියාගෙන ඩිස්කම්ෆර්ට් එකයි ස්ට්‍රෙස් එකයි ආවොත් මේ ප්‍රොසෙස් එක අපි ඇතුලේ ඉන්නේ නැහැ. ඒතකොට ඒ නිසා සතුට ඇති කරගන්න නම් මේ ප්‍රොසෙස් එකට ફોකස් කරන්න කියන එක තමයි ගොඩක් වෙලාවට අපි කරන්න ඕන වැඩේ. ටාගට් එකට නෙවෙයි. ඒතකොට දැන් සතුට හොයාගෙන යන අය ඇත්තට හොයාගෙන යන්නේ ටාගට් එක. ඒ ටාගට් එක ඇතුලේ වැඩිපුර තියෙන්නේ ප්ලෙෂර්. සතුට නෙවෙයිනේ. සතුට නෙවෙයි. එතකොට ඒක තමයි අපි වෙන් කරලා ගන්න ඕන. දැන් ඔය සතුට හොයාගෙන යන ප්‍රොසෙස් එකම ස්ට්‍රෙස් එකක් කරගන්නවනේ හුඟක් කට්ටිය නේද? මට සතුට ඕන. ඒ ප්‍රොසෙස් එකම ප්‍රශ්නයක් කරගන්නවා නේද කොහොමද? අපි මේට සෙන් කතාවක් තියෙනවා ඔක් ගැන ලස්සන කතාවක් මෑතකදී අහපු. ඒ කතාවේ තියෙන්නේ කෙනෙක් යනවා සෙන් ගුරුතුමා ළඟට ඇවිල්ලා කියනවා මට සතුට වෙන්න ඕන. මම දුකෙන් ඉන්නේ. එතකොට සෙන් ගුරුවරයා කියනවා බෝක බොහොම සරලයි. ඔකට ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා මම කියන එක කපන්න. ඊට පස්සේ වෙන්න ඕන කියන එක කපන්න. එතකොට සතුට ඉතුරු වෙනවා. දැන් වෙන්න ඕන කියන එක තමයි අර ටාගට් එක. ඊට පස්සේ මම කියලා එකකුත් දාගෙන තියෙනවා. මට සතුට වෙන්න ඕන. ඒ කියන්නේ ඒ දෙක කැපුවාම ඉතුරු වෙන්නේ සතුට. ඒක තමයි අර ප්‍රොසෙස් එක.
සමහරකට සතුට මෙහෙම ඉස්සරහ තියෙනවානේ. ඒක අපි ග්‍රැබ් කරගන්න නැති එකේ ප්‍රශ්නයක් තියෙන සමහර. දැන් මෙහෙම එකක් තියෙනවනේ උදාහරණ දැන් සතුට වෙන ලොකු දේවල් ඕනේ නැහනේ. පුංචි පූස් පැටියෙක් දිහා බලලා උගේ වැඩ දිහා බලලා පොඩි ළමයෙක්ගේ මේක බලලා මලක් දිහා බලලා එහෙම නැත්නම් අහසේ වලාකුළු තරුපන්තියක් දිහා බලලා ගොඩක් විදිහ තියෙන සතුට වෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ අර දුක කියන එක තියෙන කෙනෙකුට මේකට ෆෝකස් කරගන්න බෑ. මයින්ඩ් එක එතනට මයින්ඩ් එක එතනට ගන්න බෑ. ඒකට දුක නැති කිරීම තමයි පළවෙනි කොන්දේසිය සතුට වෙන්නේ. ඒක ඉන්නේ ප්ලෙෂර් එකෙන්ද? ඒකෙන් දුක නැති කරගන්න දැන් මට හිතෙනවා මෙහෙම අදහසක්. මේක අදහසක් විදිහට මම මේ ටේබල් එකට අතාරින්නවා කියන්නේ. පොයින්ට් එකක් විදිහට නෙමෙයි හොඳ. එතකොට අර at least middle class එකට එන එකක් තමයි ප්ලෙෂර් එකෙන් තමයි අර ප්ලෙෂර් එකෙන් තමයි සතුට හම්බෙන්නේ. කියන්නේ මට ෆෝඩ් කරන්න පුළුවන් මෙන්ටැලිටි එකද මට ෆෝඩ් කරන්න පුළුවන් කියන මෙන්ටැලිටි එකෙන් තමයි සතුට හම්බෙන්නේ කියලා හිතෙනවා. ඔව් දැන් ප්ලෙෂර් එකේ වැඩි මෙහෙමනේ දැන් අපි ඔන්න එක ප්ලෙෂර් එකක් අපි දුම අපි හොද රස කෑමක් කනවා. එතකොට ඊට පස්සේ ඒක ෆේඩ් වෙනවනේ. ඊට පස්සේ අපි දුන ඊට වඩා තව ටිකක් උඩට යන්න. එතකොට අපි ඒකටත් යනවා. ඒකට ගියාම දැන් ඒ වගේ මේකේ කෙලවරක් නැති එක අපිට කාර් එකක් ගන්නවා. ඊට පස්සේ ඒ කාර් එක වෙනුවට තව අපිට ඕන නිකන් ඊට වඩා ලෙවල් එකක්. ඒකට මේ වගේ ප්ලෙෂර් හොයන එකේ වැඩේ මේකේ සීමාවක් නැහැ. එතකොට දැන් ඒක තමයි ඔය දැන් මිඩල් ක්ලාස් එකට තියෙන ප්‍රශ්නේ ඒකයි ගොඩක් වෙලාවට. දැන් ඒගොල්ලෝ තරංගකාරීව ප්‍රෙෂර් හොයනවා. අනිත් එක්කනට සාපේක්ෂවත් උඩට යන්න වෙනවනේ. එතකොට දැන් ඒක හොයන ඇතුලේ නැති වෙන්නම සතුට තමයි. මොකද ස්ට්‍රෙස් එක ඇන්ක්සයිටි ඔක්කොම බිල්ඩ් අප් වෙනවා ඒක ඇතුලේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ස්ට්‍රෙස් එකට වඩා ඇන්සයිටි එක. ඒ කියන්නේ අර අම්මට සිටි අර අල්ලපු ගෙදර එකට තරම් මට නෑනේ කියන එක මගේ. ඒ කියන්නේ ඒක විතරක් නෙමෙයි. ඒ කියන්නේ දැන් සමහර කර තියෙනවා මගේ පවුලට නෑ කියලාත්. ඒ කියන්නේ මට විතරක් නෙමෙයි. අන්න එහෙම ඔය ඇන්සයිටි එක හෙන්නම මේ ජෑම් එකක්. ඕකේ එකක් තමයි එතකොට ඔය අපි විශේෂයෙන් මිඩල් ක්ලාස් එක වගේ ගත්තාම කරන්නේ මේ හැපිනස් කිය නිකන් ජීවිතේ හිඩස් පුරවන්නද try කරන්නේ මෙහෙම මෙහෙම ලයිෆ් එක තියෙන ලයිෆ් එකේ හිඩස් පුරවනවා. ඒක තමයි සතුට කියලා හිතනවද? ඒකද වැඩි? ඔව්. දැන් මෙහෙම අපි හැමෝගෙම තියෙනවා පොදුවේ මේක තියෙන්නේ. පොදුවේ තියෙනවා මේ අපිට මොන හරි අඩුවක් තියෙනවා ඒක සම්පූර්ණ කරගන්න ඕන කියලා. ඒක අපි ඔක්කොම කරන්නේ ඒ අඩුව සම්පූර්ණ කරගන්න තමයි. එතකොට දැන් වැඩේ තියෙන ඒක අඩුව සම්පූර්ණ වුණාම ඒක මදි. තව එකක් එනවා. ඔය දැන් මම දන්න දෙයක් තමයි දැන් මයිග්‍රේට් කරන ගොඩක් අය ඉස්සෙල්ලාම ඒගොල්ලෝ කසාද බඳිනවා, දරුවෝ හම්බ වෙනවා, තට්ටු දෙකේ ගයක් හදනවා, කාර් එකක් ගන්නවා, ළමයින් හොඳ ඉස්කෝල වලට දාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඉතුරු වෙන්නේ රට දාලා යන්නේ ඒක. ගිය ගොඩක් අය මේ ඔක්කොම කරලා යනවා. එතකොට දැන් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මේ හිඩස කියන එක ස්වභාව ධර්මයෙන් නිර්මාණය කරලා තියෙන්නෙම අපිව මේ නිකන් තියන්නේ නැතුව ගමනේ යවන්න. හැබැයි අපි තේරුම් ගන්න ඕන අපි කොහොමද ඒක අපේ වාසියට යොදාගන්නේ කියලා. හිඩස පුරවන්න වැඩ කරාට කමක් නැහැ. හැබැයි දැන් වැඩේ මේක ඉවරයක් නැති ගමනක් කියන අවබෝධය ඇතුව තමයි අපි එතන ඉන්න ඕන. ඕකේ තව කෑල්ලක් ඇඩ් කරන්න ඕනේ කම මේ මයිග්‍රේෂන් එකට. ඒ කියන්නේ මයිග්‍රේෂන් එකේ අල්ටිමේට් තැනක් තියෙනවා. ඒක තමයි ඒ ලයිෆ් එක අරගෙන ලංකාවට ආපහු එන්නේ කොහොමද කියලා වරි වෙන්න සතුට. මයිග්‍රේට් කරලා ලවන ඉස්කෝලේ යවලා ඔක්කොම කරලා PR දාලා සිටිසන් දාලා ඊට පස්සේ එනවා සතුට. මේ එකක් මේක ලයිෆ් එකකින් කොහොමද ලංකාවට ආපහු යන්නේ කියන එක. දැන් ඊළඟ මයිග්‍රේෂන් වලට අමතර වෙන එක තමයි වයසකට එන්නේ. ඒගොල්ලෝ ජීවිතේ ඔක්කොම ඒවා කරලා ඊට පස්සේ එනවා ඊළඟ ආත්මෙට කොහොමද යන්නේ කියලා. ඒ කියන්නේ ඒ අඩුව මොකක් හරි එකක් පුරව ගන්න එක. ඉතින් ඒ නිසා ඒ හම්බායම තමයි තියෙන අවුල තියෙන්නේ. ඉතින් ඔය දැන් අපි ලයිෆ් එකත් එක්කමනේ කතා කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඕගනයිසේෂන් ස්ට්‍රක්චර්ස් ඇතුලේ මැනේජ්මන්ට් කියන විෂයන් ඇතුලේ මේ සතුට ගැන කතා කරලා තියෙනවා ඕගනයිසේෂන් ඇතුළට. ඔව්. කල්පනාකරන සාහිත්‍යයේ තමයි මම හිතන්නේ සතුට ගැන ගොඩාක් කරපු පරීක්ෂණ තියෙන්නේ. ආයතන වලට ඕනකම තිබුණා
කොහොමද මිනිස්සු ආයතන ඇතුලේ සතුටින් තියෙන්නේ කියලා හොයාගන්න. මොකද ඒක තුල තමයි ඵලදායකත්වයේ ඉහළ නංවන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගැන කරපු පරීක්ෂණ ගණනාවක් තියෙනවා. අපි එයින් කීපයක් අරගෙන බලමු. මොකද මගේ විෂය කළමනාකරණය නිසා මට හිතෙන්නේ මට ඒ ගැන මොන හරි මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙයි කියලා. මැස්ලෝගේ න්‍යාය කියලා එකක් තියෙනවා. උදාහරණ අහලා ඇති සමහර විට. ඒ කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා තියෙනවා මේ ඒකේ මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රමුඛතාවයක් තියෙනවා ඒකේ. ට්‍රයැන්ගල් එකක්. ඒකේ පහළම තියෙන්නේ මිනිසුගේ ශාරීරික අවශ්‍යතා. ඒ කියන්නේ කෑම වීම, ඇඳුම් පැළඳුම්, ඒ වගේ ඒවා. ලිංගික අවශ්‍යතා, ඒ මිනිසුගේ ශාරීරික අවශ්‍යතා ටික තමයි තියෙන්නේ. ඊළඟ තලයේ දැන් මේක සම්පූර්ණ වෙච්ච අය ඊළඟ තලයට යනවා. එතකොට තියෙන්නේ ආරක්ෂිත බව, අපි සුරක්ෂිත වෙන්න ඕන. අද විතරක් කාලමදි හෙටත් කන්න ඕන. අන්න එහෙම හැඟීමක් එක්කනේ ලොං ටර්ම් ඒවා. සුරක්ෂිතතාවය ගැන ප්‍රශ්නේ. ඉන් එහාට දැන් මේ දෙකම සම්පූර්ණ වෙච්ච අය බලනවා කොහොමද මිතුරු ඇසුර ලබා ගන්න. ඒ කියන්නේ මේ ඒ ආදරය, සෙනෙහස, යාළුකම, මිත්‍රත්වය ඒකත් ඇතුලේ තියෙන සතුට. ඊටත් එහා ගියාම ගෞරව බුහුමන් ලබන්න තියෙන උවමනාව. ඊටත් උඩට ගියාම යමක් කරලා ඒ පිළිබඳව තමන් සතුටු වෙන්න. ආත්ම තෘප්තිය කියන එක තමයි උඩම තියෙන්නේ. එතකොට දැන් මේකේ මැස්ලෝ කියන්නේ පහළම ඉස්සෙල්ලම මිනිස්සු බලන්නේ පහළම එක සම්පූර්ණ කරගන්න. එහෙම කරපු අය ඊළඟ එකට යනවා. ඒ දෙකම කරපු අය ඊළඟ එකට යනවා. ඒ විදිහට ගිහිල්ලා තමයි මේක පඩි පෙලක් වගේ නැගලා උඩටම යන්නේ. ඒතර උඩම තියෙන එක තමයි self actualization කියලා කියන්නේ. ඒ කියන්නේ ආත්ම තෘප්තිය යමක් කරලා ඒ ගැන සතුටු වෙන එක. දැන් උදාහරණයකට අපි හිතමු මෙහෙම උදාහරණ කවියක් ලියනවා. ඒ කවිය කාටවත් පෙන්නන්නේ නැහැ. හැබැයි කවිය ලියලා ඉවර වෙලා උදාහරණයක කියවනවා. කියවුවාම උදාහරණට හිතෙනවා මේක මාර කවියක් නේ කියලා. එතකොට ඒ ගැන උදාහරණට ඇතුලෙන් සතුටක් එනවා. කාටවත් පෙන්නලා නෙවෙයි. ගරුබුහුමන් ලැබුණේ නැහැ. මේක නිසා අලුත් හිතවත්කම් ගොඩ නැගුණේ නැහැ. මේකේ මුකුත් ශාරීරික අවශ්‍යතාවයක් නෙවෙයි. මේක ඇතුලෙන් දැනෙච්ච සතුටක්. ඒක තමයි අර උඩම තියෙන self actualization කියන එක. දැන් කළමනාකරණ සාහිත්‍යයේ ඊට පස්සේ තවත් එක්කෙනෙක් ඉන්නවා හර්ස්බර්ග් කියලා. එයා කියනවා දුක නැති කරන්න නම් අර පහළ තියෙන කොටස් දෙක. ඒ කියන්නේ අර ශාරීරික අවශ්‍යතාව සහ සුරක්ෂිතතාවය කියන දෙක ඒව සම්පූර්ණ වෙන්න ඕන. ඒ කියන්නේ කෙනෙක් සුරක්ෂිත වෙන්න ඕන. Tamanට ඕන ආහාර, ඇඳුම් පැළඳුම් ඒවා ගන්න සල්ලි ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ ටික ලැබුණාම දුක නැති වෙනවා. right. හැබැයි සතුට ඇති වෙන්නේ නැහැ. සතුට ඇති වෙන්නේ අර කියපු උඩ තුන ගත්තාම. එතකොට ඒ උඩ තුනේ තමයි තියෙන හිතවත්කමත් එක්ක බැඳුණු ආදරේ, මිත්‍රත්වය වගේ ඒවා ඒක තියෙන්නේ. එතකොට දුක නැති කරන්න ඕන. හැබැයි දුක නැති කර පමණින් සතුට ඇති වෙන්නේ නැහැ. දැන් මේකට හොඳම උදාහරණය මේ සමහර ළමයි ඉන්නවා ගෙදර ඉන්නේ බෝඩින් කාරයෝ වගේ. ගෙදර දාලා යන්නේ නැහැ. ඇයි දාලා යන්නේ නැත්තේ? එයාට දුක නැහැ ගෙදර. ශාරීරික අවශ්‍යතා ඔක්කොම සම්පූර්ණ වෙනවා. කෑම ටික දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, ඉන්න තැනක් තියෙනවා. ඒවා ටික ඔක්කොම සම්පූර්ණයි. සුරක්ෂිතයි. අම්මයි තාත්තයි බලා ගන්නවා. මොන හරි ඉල්ලුවක් දෙනවා. ඒ ටික තියෙනවා. හැබැයි සතුට නැහැ. ඒ කියන්නේ ගෙදර කරන්නේ දැන් එයා මියුසික් වලට කැමති. එයාට ලස්සනට වයලින් එක වාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගිටාර් එක ගහන්න පුළුවන්. අම්මයි තාත්තයි මේක ඇහුනහම බයිනවා. ඔබ පාඩම් කරන්නේ නැතුව ඔබ මොකද්ද මේ කරන වැඩේ කියලා. එතකොට දැන් එයාට ගරුබුහුමනක් ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන්නේ විවේචන. එයාට බෙදා ගන්න තමන්ගේ මොන හරි බෙදා ගන්න කවුරුවත් නැහැ ගේ ඇතුලේ. ආදරේ මිත්‍රත්වය කියන එක නැහැ. කන්න බොන්න දෙනවා. අර පහලේව දෙනවා. ආදරේ මිත්‍රත්වය කියන්නේ වෙන එකක්. ඒකෙදි නම් අර ඒ සංගීතයත් එක්ක අම්මට තාත්තට දැනෙන්න ඕන මේ දරුවා ගමනක් යනවා. මං ඒකත් එක්ක ඉන්න ඕන කියන එක. එතනනේ මිත්‍රත්වයේ තියෙන්නේ. එතනනේ අගයීම තියෙන්නේ. ඒතර ඒ අර උඩ කියන සතුට ඒ දරුවට නැහැ. ඒතර ගෙදර ඉන්නවා, ගෙදරින් යන්නේ බෝඩින් කාරෙක් වගේ ඉන්නේ. ඒතර හර්ස්බර්ග් කියන්නේ මිනිස්සුන්ගේ අර බේසික් ඒවා ටික නැති වුණොත් මිනිස්සු ආයතනේ දාලා යනවා. බේසික් ඒවා ටික තිබුණොත් මිනිස්සු ආයතන ඇතුළේ ඉන්නවා. හැබැයි මිනිස්සු සතුටේ නෙවෙයි ඉන්නේ. ඒ නිසා මිනිස්සු වැඩ කරන්නේ නැහැ. එතකොට හර්ස්බර්ග්ගේ අදහස ආයතනයක් හොඳට දුවන්න නම් පහළ ටික සම්පූර්ණ වෙන්නත් ඕන, උඩ ඒවා සම්පූර්ණ වෙන විදිහේ වාතාවරණයක්
ආයතන ඇතුලේ හදන්න ඕන කියලා. ඒක සමහරකට ආයතනයට කරලා දෙන්න බෑ. නමුත් ඒකට අවශ්‍ය එන්වයරන්මන්ට් එක හදලා දෙන්න පුළුවන්. හදන්න දෙන්න පුළුවන්. පැහැදිලිවම. ඔව්. ඒක දැන් ටීම් වර්ක් එකකට දාලා මිනිසුන්ට එකිනෙකත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්. මේවා හදලා දෙන්න පුළුවන්. ඇප්‍රීෂিয়েට් කරලා ගරුමුහුබන් දෙන්න පුළුවන්. මිනිසුන්ට එක්ස්පෙරිමන්ට් කරන්න ඉඩ දීලා අලුතෙන් මොන හරි එකක් හදාගන්න ඩිස්කවර් කරන්න අර සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් එකට යන්න ඒකට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ වගේව කරන ආයතනයක් ඇතුලේ තමයි මිනිස්සු රැඳෙන්නේ. මොකද සතුට තියෙන්නේ ඒක ඇතුලේ. ඒතර කළමනාකරණ සාහිත්‍යයේ මේක ලස්සනට වෙන් කරලා ගන්නවා. දුක නැති කිරීමයි සතුට ඇති කිරීමයි දෙකක් හැටියට. ඊට පස්සේ දැන් ඔය අපි කතා කරා මැස්ලෝ ගැන, හර්ස්බර්ග් ගැන තව තුන්වෙනි කෙනෙක් ඉන්නවා. එයා ගැන කතා කරා. එයාගේ නම මැක්ලෙලන්. ඒකට මම කැමති උදාරගෙන් ප්‍රශ්නයක් අහන්න. අනිවාර්යයෙන්. උදාරට ජීවිතේ මතකම හිටින දවස් 3 මොනවද? ඔහො. මතකම හිටින දවස් 3. ගොඩක් කල්පනා කරන්න බෑ. කල්පනා කරන්න නැතුවනේ. ඔව්. එකපාරටම මේ දවස් 3 තමයි මට ආවි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මට මෙහෙම මතකයක් තියෙනවා මම ඕස්ට්‍රේලියාවෙන් ආපු දවස. පොඩි නොස්ටැල්ජික් දුකක් ලංකාවට ආපු දවස. ඊට පස්සේ මට මතකයක් තියෙනවා මගේ ෆිල්ම් එක මුලින්ම පෙන්නපු දවස. ඊපස්සේ ළඟ මතකයක් තියෙන්නේ ඇත්තටම මේ ඒක නැවතත් ෆිල්ම් වලටම සම්බන්ධ එකක් තමයි මේ ලක්මාල් ධර්මරත්නත් එක්ක ගිහිල්ලා වාලම්පුරේ මුලින්ම ප්‍රීමියර් වෙච්ච දවස. ඕකේ. දැන් උදාහරණේ කතාවේ මේ තුනේ දෙකක් තියෙනවා achievement සම්බන්ධව. ෆිල්ම් දෙක ගැනම කතා කරපු එක achievement එක සම්බන්ධ එකක්. අර ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ආපු එක more of a affiliation. affiliation කියන්නේ මිත්‍රත්වය කියන්නේ ඒ තිබිච්ච ඒකනේ දැනුනේ. ඒක දාලා එන අහිමිමක් වගේ එකක් environment එක. එතකොට දැන් අර උඩ කියපු තුන තියෙන්නේ. මැක්ලෙලන් ඕක දානවා වෙන නම් තුනකින්. එකක් achievement එක අර self actualization වගේ එකක්. ඊළඟට ගරු බුහුමන් කියන එක power වගේ එකක්. අනික මිත්‍රත්වය affiliation කියන එක. ඒතර ඔය needs තුනෙන් අපි එක එක්කෙනාට ඔය needs තුන දැනෙන්නේ එක එක විදිහට කියලා. right. මොකද මැස්ලෝ කිව්වේ එකක් ඉවරවල එකක් යනවා කියලානේ. දැන් මෙයා කියනවා නෑ. දැන් උදාරයට වැඩිපුර දැනෙන්නේ මොකද්ද? උදාරයට වැඩිපුර දැනෙන්නේ achievement. yes. power කියන එක උදාරගේ මේක නෑ. නෑ. අනිත් එක ඉතුරු වෙන්නේ affiliation. ඒ කියන්නේ මිනිසුත් එක්ක තියෙන මිත්‍රත්වයේ සුහදත්වයේ ඒක. එතකොට උදාරට ප්‍රොමෝෂන් එකක් දීලා තනතුරක් දීලා උදාරව සැටිස්ෆයි කරන්න බෑ. මොකද ඒක ඇතුලේ උදාරට සතුටක් එන්නේ නැහැ. හැබැයි achievement එකක් කරන්න ස්පේස් එකක් හදලා දුන්නොත්, ඒකට ෆ්‍රීඩම් එකක් දුන්නොත්, ඒකට අවකාශයක් හැදුනොත් උදාර ඇතනම සතුට වෙනවා. සතුට වෙනවා. ඒ නිසා මිනිස්සු වෙනස්, මිනිස්සු සතුට වෙන ආකාරය වෙනස්. කල්පනාකරන සාහිත්‍යයේ මේ සතුට ගැන ඔය වගේ විවිධ මේවා කරලා තියෙනවා. මම කියන්නේ ඒක ආයතනයක් විදිහට හරි රටක් විදිහට හරි එහෙම නැත්නම් සමාජයකට මයික්‍රෝ ෆැමිලි ලෙවල් එකේදී මම හිතන්නේ විශේෂයෙන්ම අත්දා බලිය යුතු තත්ත්වයක් තියෙනවා. මම දැන් ගත්තොත් එහෙම ලංකාවේ විශේෂයෙන්ම අපි එළිය ගැන කතා කරනවට වඩා ළමයින්ට එහෙම මාර ප්‍රෙෂර් එකක් දානවා. මේ ඒ ඇචීව්මන්ට් එකකට ප්‍රෙෂර් එකක් නේ කමල් දාන්නේ මේ පාස් වෙන්න ඕනේ එහෙම කියලා. ඊට වඩා ලෝකේ තාම විශාලයි දැන් නේද මේ. දැන් ඇචීව්මන්ට් එකේ අර අවුට්කම් එකටනේ උදාර යන්නේ. ප්‍රොසෙස් එකට නෙවෙයිනේ. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ දැන් අවුට්කම් එක නැත්තම් ඉවරයි. අර ප්‍රොසෙස් එක ඇතුලේ තියෙන සතුටක් නැති වෙනවා. මොකද අවුට්කම් එක ඇතුලේ තියෙන ඇන්ක්සයිටි එක නිසා. ඒකට පොයින්ට් කරන්න ඕන එක තමයි ලෝකයේ ඇචීව්මන්ට් එකට වඩා දැන් හුඟක් ලොකුයි. ඔපචුනිටි කියන එක ඊට වඩා සෑහෙන්න විශාල තැනක තියෙන්නේ. තාමත් අර එන පරණ තින්කින් එකක් තමයි අර බේස් ලයින් එකක් පාස් කරන්න ඕනේ මොකක් හරි කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ගමන පහසු කරනවා පමණයි. නමුත් ඒ ගමන යන්න පුළුවන් ඒ සමාජයකට මේකට වැටෙනවා. හැබැයි ඕකේ දැන් අර ලංකාව වගේ රටක තව එකක් තමයි මේ නිකන් සතුටු වෙන එක වැරදි වගේ අදහසක් තියෙනවනේ. නිකන් පාටියක් දැම්මත් නිකන් හොරෙන් දාන්න ඕනි ගතියක් තියෙනව නේද මේ ලංකාවේ. මොකද්ද ඒ මෙන්ටැලිටි එක? ඔව් දැන් ඒක නිසා තමයි උදාර අපිට ගොඩක් වෙලාවට බණ ගෙවල් දාන ගෙවල් හම්බ වෙන්නේ. දැන් මිනිස්සු එකතු වෙන තැන් තමයි ඒවා. දැන් මේ බණ කියන එක නිමිත්ත විතරයි. බණ වලින් පස්සේ තමයි වැඩේ තියෙන්නේ. දානෙත් එහෙමයි. ඉස්සෙල්ලයි පස්සේ තමයි වැඩේ තියෙන්නේ. දැන් හැබැයි අපිට දැන් බෑ
පාටියකට එකතු වෙන්න. ඒක නිකන් පවක් Guilty වගේ. එකක් වගේ. ගිල්ටි එකක්. මේක සල්ලි නාස්ති කරන වැඩ. හැබැයි බණකට එකතු වෙන්න පුළුවන්, දානකට එකතු වෙන්න පුළුවන්. ඒතර එහෙම ආවරණයක් ඕන අපිට සතුටු වෙන්න. මේක තමයි තියෙන අවුල. ඊළඟට දැන් අපි ගත්තොත් අම්මා කෙනෙකුට නටන්න බෑ. ඔව්. මොකද අම්මා කියන චරිතයට තියෙනවා වෙන රඟපාන්න ඕනේ චරිත. රඟපාන්න ඕන එකක්. ඒතර නැටුව අම්මා නැටුවා කියන්නේ ඉවරයි. ඉවරයි. අම්මා ඉවරයි. ඔව් ඔව්. ඒකට දැන් අම්මට සතුට ගන්න බෑ. අම්මට සතුට ගන්න තියෙන එකම විදිය දරු සෙනෙහස දැක්වීමෙන් විතරයි. ඒතර අම්මා කියන්නේ ගෑණියෙක්. ඒ අම්මට අමතරව එතන ගෑණියෙක් ඉන්නවා. ඒකට ඒ සතුට අපි අහිමි කරනවා. ඒතර මේ ආගමික තැනක ඉඳලා අපිව නිර්වචනය කරගෙන අපි සතුට කියන එක නැතුව ජීවත් වෙනවා. ඒ නිසා මිනිස්සු ස්ට්‍රෙස්, මිනිස්සු බයි කියන කට බයිනවා, ගහගන්න යනවා. ඒ ඔක්කොම එන්නේ මේ සතුට කරන එකට තියෙන අවසරය නැති එක ඇතුලේ. ඒ කූඩු කර ගැනීම හැබැයි හුඟක්ම කරගන්නේ ලංකාවේ නම් අපි පිටරට ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ලංකාව ගැන කතා කරොත් නම් සමාජයේ වැඩිපුරම තමන් විසින් සෙල්ෆ් සෙන්සර්ෂිප් එකකින් තමයි හුඟක්ම කරගෙන තියෙන්නේ. ඔව් සෙල්ෆ් සෙන්සර්ෂිප් එකකින් තමයි කරගෙන තියෙන්නේ. හැබැයි උදාහරණ මේ සෙල්ෆ් සෙන්සර්ෂිප් එකට හේතුව බාහිර තියෙන බලපෑම. ඒ කියන්නේ මිනිස්සු මොනවා කියයිද කියන එක. ඔව් එළියෙන් මට මොනවා කියයිද? එළියෙන් මට මොනවා කියයිද කියන එක. ඔව් ලැජ්ජ නැද්ද? ඔව්. ඔහොම කරන්න ලැජ්ජ නැද්ද? දැන් ඒකනේ අම්මයි තාත්තයි කිස් කරන්නේ නැහැනේ ළමයි ඉස්සරහ. රණ්ඩු වෙන්න පුළුවන්. රණ්ඩු වෙන්න පුළුවන්. ඒකට ඒක සතුටට අවසරයක් නැහැ. සතුට වෙනවා ඔබ හැංගිලා සතුට වෙනවා. එළියේ බෑ. ඒක හරි. මේ ඔය පරණ කියවනක් තියෙනකම මේ අර අපිටත් ඒක මටත් ඒක කියලා තියෙනවා. වැඩි hina වෙන්න එපා අඬන්න වෙනවා කියලා. ඒක තවදුරටත් ඇත්තද කොහොමද? නෑ ඒක ඇත්තරම මේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් ඇස්වහ කටවහ කියන එකත් එක්කනේ එන්නේ. අපිට හිතෙනවා දැන් මිනිහෙක් හොඳට ඉන්නවා නම් මිනිස්සු ඇස්වහ කටවහ ගනි. එතකොට ඒ නිසා මේ හොඳට ඉන්න හොඳ නැහැ. ඒ කියන්නේ එළියට පේන්න බෑ. ඔව් එළියට පේන්න සතුටින් ඉන්න හොඳ නැහැ. සතුටින් ඉන්න හොඳ නැහැ. සතුටු වෙන එක රහසෙන් කරන්න ඕන එකක්. පව් කරන වැඩ පව් කරන්නත් ඕන රහසෙන්නේ. සතුට වෙන්නත් ඕන රහසෙන්. ඒතර ඒ වගේ තත්වයක් නේ තියෙන්නේ. ඉතින් දැන් එතන තමයි තියෙන අවුල තියෙන්නේ. එතකොට මේකෙන් මිදෙන්න ඕන. එහෙම සතුටුනා කියලා එහෙම දුක් වෙන්නේ නැහැ. ඒ දෙක දෙකක්. ඒ දෙක දෙකක්. අපි ඉස්සෙල්ලත් මුලම කතා කරේ සතුටයි දුකයි කියන්නේ දෙකක් කියලානේ. සම්බන්ධයක් තියෙනවා. හැබැයි දෙකක්. ඕකේ කමා මේ එහෙම හිතනකොට කවුද ඇත්තටම සතුටින් ඉන්නේ? දැන් අපිට ඔහොම කියාගෙන යනකොට කවුරුත් සතුටින් නැහැ වගේ හිතෙනවනේ. මේවයි අර සතුටින් ඉන්න නම් නිදහසේ ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ කියන්නේ අනිත් මිනිසුන්ට බම්බු ගහගන්න කියලා තමන් සතුටින් ජීවත් වෙන්න. ඒ කියන්නේ සමාජය කියන එකෙන් සොයාත්තව අපිට සතුට වෙන්න අවසර තියෙනවා කියන හැඟීමෙන් වැඩ කරන්න ඕන කියන එක තමයි මට හිතෙන්නේ නම් අපි යන්න ඕන තැන. නිදහස දෙසට ගමන් කරන්න ඕන. නිදහස දෙසට ගමන් කරන්න ඕන. ඒ නිදහස කියන්නේ ඒ කියන්නේ අපි ඕක පොඩ්ඩක් අර්ථකථනය කරොත් මට හිතෙන ප්‍රමාණය වැරදි නම් නිවැරදි කරනකම කියන්නේ මේ ලිංගික නිදහස වෙන්න පුළුවන්, මානසික නිදහස වෙන්න පුළුවන්, ආගමික නිදහස වෙන්න පුළුවන්. ඒ වගේ කියන්නේ ඔක සංකීර්ණ ඒ නිදහස කියන දේ නේ. ඔව්. ඒ කියන්නේ දැන් අපි එක එක්කෙනා වෙනස්නේ. අපේ choices වෙනස්. එතකොට දැන් අපි හිතුවොත් එහෙම හැමෝම මේ විදිහ වෙන්න ඕනයි කියලා. එතකොට අපි කරන්නේ ස්ථායන ලොකු පිරිසකට අපි නිදහස අහුරනවා. අන්න එතකොට තමයි එතකොට ඒගොල්ලන්ට සතුට ගන්න ක්‍රම නැහැ. ඒගොල්ලන්ගේ නිදහස අපි අහුරලා තියෙන්නේ. ඒකෙන් නිදහස් වෙච්ච දවසට තමයි සතුටු ලෝකයක් කියන්නේ හැපිනස් ඉන්ඩෙක්ස් එක වැඩි කරගන්න ඕන නම් ලංකාවේ නිදහස දෙසට ගමන් කරන්න ඕන. හැබැයි කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්නයක් උදාර නිදහස කියන එකේ සීමාවක් නැද්ද කියලා. හරි. ඔක තමයි ඊළඟ ප්‍රශ්නේ. වල්බూరు නිදහස කියලා අපි වචනකුත් දීලා තියෙනවා ඒක. දීලා තියෙනවා. නෑ එහෙම නෙවෙයි. දැන් නිදහස කියන එක අපි යම්කිසි අර්ථාන්විත මේකක් ඇතුලේ තමයි. ඒ කියන්නේ වැලියු සිස්ටම් එකක් ඇතුලේ තමයි අපි නිදහස පාවිච්චි කරන්නේ. එතිකල් කෝඩ් එකක් ඇතුලේ. එතිකල් කෝඩ් එකක් ඇතුලේ. එතකොට ඒ කෝඩ් එක නැතුව නිදහස් වුණොත් එහෙම අපිට කිසිම සීමාවක් නැහැ. හැබැයි වැඩි තියෙන අර බ්‍රෝඩ් ඒ එතිකල් කෝඩ් එක අපිට සප්ලයි කරන්නේ බ්‍රෝඩ් ගයිඩ්ලයින් එකක්. එහෙම නැතුව මෙහෙම පැසේජ් එකක් නෙවෙයි. එතකොට දැන් අර සතුට එන්න ඒ එතිකල් කෝඩ් එකේ මෙහෙවීම අවශ්‍යයි. අර ස්ටෝරි එක ඇතුලේ ඒ එතිකල් කෝඩ් එකේ පැරාමීටර්ස් තියෙනවා.
අපි කතා කරේ ස්ටෝරි එකක් අපි තියෙනවානේ. ඒ ස්ටෝරි එක ඇත්තටම අපේ එතිකල් කෝඩ් එක රිප්‍රසන්ට් කරන එක. එතකොට ඒ නිසා මෙතන වල්බూరు නිදහසක් නෙමෙයි කියන්නේ. යම්කිසි අර්ථාන්විත අරමුණක් සහිතව අපි කරන කටයුත්තක් ගැන මේක. ඒ වගේ තයක්. එතකොට ඔය අපිට ඕකට දෙන්න අවසාන වශයෙන් ඉවර කරන්නත් එක්ක මම හිතන්නේ අපි තේරුම් ගන්න ඕන එක තමයි අපි රටවල් විදිහට කම්පෙයාර් කරත් නිදහස දෙසට ගමන් කරපු සතුටේ නිදහස දෙසට ගමන් කරපු රටවල් වල ආර්ථික මට්ටම. ඒක ආර්ථිකවත් බලපානවා. ඉතින් අපි සතුට හොයාගෙන යමු. Let's write our own story. ඒ ස්ටෝරි එක සතුටු වෙන්නත් පුළුවන්. ප්ලොට් පොයින්ට් තියෙන්න පුළුවන්, ට්විස්ට් එකක් තියෙන්න පුළුවන්. ඒ ට්විස්ට් එක කියන්නේ සමහරකට ප්‍රොසෙස් එක කෑල්ලක්. අපි එහෙම බලමු. ඒ මගේ නර්ඩ් ස්ටෝරි නර්ඩ් කෑල්ලක් දාන ගම. Thank you very much කමල්. අදත් අපිව මේ ජර්නි එක එක්ක ගියාට අපිට තා හොඳ මේ ෆීඩ්බැක් එකක් එනවා අපේ ඔඩියන්ස් එකෙන්. අපි මේක ඉතින් කොහොම හරි කරගෙන යනවා. අපිට තව ටිකක් උදව් කරන්න මේක ග්‍රෝ කරගන්න කියන අපි කියන ගම. කමල් thank you very much. මේ අපිත් එක්ක මේ සතියේත් එකතු වුණා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ අපි පොඩි ගමනක් එක්කයි යයි කියලා. Thank you. Thank you.